welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආයෙත් සැරයක් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද අපි මේ ලෑස්තිලා ඉන්නේ කොහේ යන්නද නිෂාදි? කිතුල්ගල. ඔන්න අද අපි කිතුල්ගල යන්න හදන්නේ water rafting කරන්න. ඒත් එක තව මොනවද තියෙන්නේ? hiking තියෙනවා. බලමුකෝ. අපි ගිහලා බලමු අද මොනවද අපිට කරන්න පුළුවන් කියලා. bye. අංකල් යනවා bye. ඉතුරු ටික මෙයාගෙන් බලන්න ඉතුරු ටික මෙයාගෙන් බලන්න එහෙම කියේ. මේ කැල්ල මෙයාගෙන්. ඔන්න ළමයි මං කාලෙකට පස්සේ තමයි මේ vlog එකක් අරගෙන ඉන්නේ. ඉතින් කලින් කිව්වා වගේ අපි මේ කිතුල්ගල යන ගමන්නේ ෆැකල්ටි එකෙන් ආවේ උදේ 6ට විතර. දැන් අපි උදේට කෑම ගන්න තමයි මේ බස් එක නවත්තලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ වරකපොළ. උදේට කන්න නවත්තලා තියෙන ඉතින් කට්ටියට ඒ බස් එකේ හැමෝම එතන පිරෙන නිසා සෙනඟ ගොඩයි. එතනින් කෑම ගන්න ගියොත් එලා යනවා. ඒක හින්දා අපි ළඟම තියෙන තවත් තැනකට ගියා. මෙන්න මෙතන තියෙන ෂෝට් ඊට්ස් වලින් මං ගත්තේ සීනි සම්බල් බන් එකයි නෙස්කැෆේ එකයි. අද අපි මේ ගමන යන්නේ අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයි එක විතරක් නෙමෙයි. වයඹ කැම්පස් එකේ අනිත් ෆැකල්ටිස් වල ළමයිනුත් ඉන්නවා. මේක ඇත්තටම පොඩි කමියුනිටි එකක්. අපේ තියෙනවා වයා එක්ස්ප්ලෝරර්ස් කියලා කමියුනිටි එකක්. ඒකට වයඹ යුනිවර්සිටි එකේ හැම ෆැකල්ටි එකකම මේ වගේ ට්‍රැවල් කරන්න කැමති යාළුවෝ ජොයින් වෙලා තමයි ඉන්නේ. ඉතින් අද කිතුල්ගල යන්නේ අන්න ඒ කට්ටියත් එක්ක. ඔන්න දැන් අපි කිතුල්ගලට ඇවිල්ලා ඉන්නේ. water rafting කරන්න කලින් චේන්ජ් කරගන්න ඕනිනේ. ඉතින් අපි ඉස්සෙල්ලම බස් එකෙන් බැහැලා එතනට තමයි ආවේ. ඒ එන ගමන් වතුර බෝතලයකුත් ගත්තා. මොකද මම වතුර බෝතලේ හොස්ටල් එකේ දාලා ඇවිල්ලා. ඔයා කවුද එන්නකෝ මම ඔයාලට පෙන්නන්න ඇතුළට වැඩි කරගන්න. මේක තමයි බොයිස්ලා දාන්නේ. හරිද? බොයිස්ලා. හරි? මේ දෙකට ලේඩිස් දාන්න. වතුර බෝතලයක් අතේ තියෙනවා දැක්කොත් ඉතින් ඒක පිරිමි ළමයින්ගෙන් බේර ගන්නවා කියන්නේ බොරු. ඉවරයි. එකක් ගත්තා. හරි. දැන් මේගොල්ලෝ කියන විදියට වැඩ කරන්න මොකද නැත්තම් ඔයාලා අර වැඩ ගන්න එපා ඊට පස්සේ එනවා දැන් කට්ටි කොට කවදාද කිව්වම ඒක අහන්න. දැන් ඒක දැන් වල ගිහිල්ලා ඊට පස්සේ යන්න එපා. එකට ඉන්න. එතනම මේ පොඩක් කවදාද කිව්වොත් ඒක අහන්න. ඒකවල මොනවා නම් පොඩ්ඩක් මේක ටිකක් අක්සලා ඉතින් ওই විදිහට අපිට හොඳට උපදෙස් දීලා තමයි මේ වතුරට දාන්න හදන්නේ. අපි දැන් යන්නේ අපේ බෝට් රයිඩ් එකට. යන්නේ කාටද දෙන්න අපි දැන් චේන්ජ් කරලා කැත ෂෝට් එකක් ගහලා. ඔව් මේ ඔයගලන්ට මේ මම නම් කලිසම් බුජල්ල වගේ ඔක්කොම. මේ මම ඇන්දේ ජීන් එකක්. බයි ගිහින් එන්න. නැත්තම් ගණන් ගන්න. ගයිස් අපි දෙන්න ආය මේ අපේ ටී-ෂර්ට් වෙනස් කරා. මේ අපි ඇඳගෙන හිටිය ෆැකල්ටි ටී-ෂර්ට් එක. ඉතින් බෝට් රයිඩ් එක යන හින්දා අපි මේක දාගත්තා. ගිහින් එන්න. බෝට් රයිඩ් එක යන්න කලින් එයාලා අපිට හෙල්මට් ජැකට් දෙනවා. ඒවා දාගෙන තමයි water rafting කරන්න යන්න ඕනේ. හෙල්මට් ජැකට් දාගෙන අපි water rafting කරන තැනට ආයෙත් සැරයක් ටික දුරක් බස් එකේ ගියා. Now we are ready to go.
හැබැයි අපිට මේ දේවල් අලුත්නේ. ඉතින් අපිට කියලා දීපු කමාන්ඩ්ස් චුට්ටක් මෙතනදී ප්‍රැක්ටිස් කරලා තමයි අපි ගියේ. කමාන්ඩ්ස් කියලා කියන්නේ දැන් අපිනේ බෝට් එක පැදගෙන යන්න ඕනේ ඉස්සරහට. එතකොට අපි හැමෝටම පැඩල් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම හැම බෝට් එකටම එක ගයිඩ් කෙනෙක් ගානෙත් හම්බ වෙනවා. එතකොට එයාලා තමයි අපිට කමාන්ඩ්ස් දෙන්නේ. ෆෝවර්ඩ් කියද්දී බෝට් එක ඉස්සරහට යන විදිහට පැඩලින් කරන්න ඕනේ. බැක්වර්ඩ් යද්දී පිටිපස්සට. සමහර වෙලාවට ෆාස්ට් කියද්දී වේගෙන් යන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් අපි මීට කලින් ප්‍රැක්ටිස් කරලා නැහැනේ. ඉතින් එතනදී හැමෝටම චුට්ටක් ඉස්සෙල්ලාම කියලා දීලා තමයි එක්කගෙන ගියේ. වෝටර් රාෆ්ටිං නම් මාරම ෆන්. ඒත් හැම වෙලේම බයෙන් තමයි ඉන්නේ. මොකද බෝට් එක ගල් වල හැපෙනවා, ගල් අස්සෙන් යනවා. මට මතකයි අපේ බෝට් එක ගල් අස්සේ හිර වුණා. ඒ වෙලාවට නම් ඉතින් අපේ ගයිඩ් බෝට් එකෙන් බැහැලා එයා තනියෙන් ඉතින් එහෙට මෙහෙට ඇදලා තල්ලු කරලා එහෙම අපිව බේර ගන්නවා. ගල් වල ඔලුව වදින එකට එහෙම තමයි අපිට හෙල්මට් එහෙම දීලා තියෙන්නේ. ඒ නිසා එහෙම අනතුරු නම් වෙනවා අඩුයි. දෙකක් ඩවුන් නේ. මේ අපේ අමායයි දිමුතුයි. ඒ දෙන්න බෝට් එකකින් වැටිලා. වැටුණාට බය වෙන්න නම් දෙයක් නෑ. ගිලින්නේ නැහැ. මොකද ලයිෆ් ජැකට් දාලා ඉන්නේ අපි. හැබැයි අපේ අමාය අඬනවා. බය වෙලාද කොහෙද? ඔයගලන්ට පේනවද? ඔය රතු පාටින් තියෙන්නේ මම ගිහපු බෝට් එක. වද්දන්නවා. ඕන් එකට එයි. ඒ පැරලෙන්න තමයි නැන්නේ. ආතල් දෙනවද? වීඩියෝ. ඔන්න එහෙනම් වෝටර් රාෆ්ටිං ඉවරයි. ඊට පස්සේ තමයි භයානකම දේවල් ටිකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ එන්නේ ඒකට. අපි වෝටර් රාෆ්ටිං වලට බය වුණාට ඒක මොකක්ද කියලා හිතනවා ඊට පස්සේ තිබුණු ඇක්ටිවිටීස් එක බලද්දි. හැබැයි ළමයි I'm really sorry. ඒ water activities වල ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් නම් මං ගාව නැහැ. ඇත්තට මේ activities වලදී අපිට ෆෝන් එක waterproof bag එකක දාලවත් අරගෙන ගිහින් පාවිච්චි කරන් තියා හිතන්නවත් බෑ. මොකද ඒ වයිදී අපි හොඳ අවධානයෙන් පරිස්සමට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ෆොටෝස් වීඩියෝස් එහෙම ගත්තේ අපේ ගයිඩ්ස් ළම තමයි. ඒ කියන්නේ ඔයාට කැමති නම් ඔයාගේ ෆෝන් එක ගයිඩ් කෙනෙක්ට දීලා ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන දෙන්න කියලා කියන්න පුළුවන්. ඇත්තටම එයාලා එහෙම කරලා දෙනවා. මෙන්න මේ විදිහට ගල් අස්සෙන් වතුර පාරත් එක්කලා ඉස්සලා යන වගේ දේවල් තමයි තිබ්බේ. මං ඔයාලට ටිකක් හොඳට බලන්නත් එක්ක ඔන්න ස්ලෝ මෝෂන් උත් දැම්මා. මේ ඉන්නේ මම. කවුරු හරි මාවත් වීඩියෝ කරලා. ඔයාලට පේනවද මම හරි උනන්දුවෙන් වගේ අහගෙන හිටියට ඇත්තටම මම උතන ඔය කියන්නේ මට පනින්න බෑ කියලා. මම කොච්චර බෑ කිව්වත් එයාලා තව මාව මොටිවේට් කරන එක තමයි කරේ. ඊට පස්සේ මම දන්නෙත් නෑ එයාලා මාව වතුරට තල්ලු කළා. හැබැයි වතුරට වැටුණායින් පස්සේ නම් ගානක් නෑ. water rafting, water activities ඔක්කොම ඉවර කළා. ඔන්න ආයෙත් අපි changing room එකට ආවා. කොහොමද? Hi.
කොහොමද අන බඩගිනි බඩගිනි අඩන්ට බෑව ඔන්න අපි ගිහින් ආවා දැන් වෙලාව කීයද 5ට විතර ඇතිනේ අපි කන්න යන්නේ චේන්ජ් කරා ඔව් උදේ 10ට විතර ගිහිල්ලා දැන් තමයි ආවේ වෙලා යන තේරුනේ නැහැ ඔව් වෙලාව යන තේරුනේ නෑ මරණ බයෙන් හිටිය මුළු දවසම හැබැයි මාරම මේ ෂෝ ඔව් සුපිරි දැන් අපි කන්න ඕනි බඩගිනි හොඳටම වතුරේ ඉඳලා ගොඩට ආවේ මේ අඬන ළමෙකුත් ඉන්නවා පොඩ්ඩක් ඉන්න ඔයගලන් පෙන්නන්න මේ ඉන්නේ අඬන බබා say hi අයියෝ ඇඬුවේ කියලා කියන්න ගිලේ කියලා වගේ හිතුණා ලයිෆ් ජැකට් එක තිබ්බට ඒකට එක සේෆ් බය වෙන්න එපා එක සේෆ් ගිලෙන්නේ නැහැ ඔයාලා බය වෙන්න එපා ලයිෆ් ජැකට් දෙනවා අපිට ඊට පස්සේ හෙල්මට් දෙනවා ඒ කියන්නේ ගල් වල එහෙම ඔළුව වැදෙනවනේ ඒ වයින් පරිස්සම් වෙන්න අපිට හෙල්මට් දෙනවා එතකොට එහෙම බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ ලයිෆ් ගාඩ්ලා මාරම විදිහට අපි ගැන කියා කරනවා අපිව බලනවා ඒ හැමදේම තියෙනවා ඒක නිසා චුට්ටක්වත් බය වෙන්න එපා ඔයාලා කිතුල් ගල ඉන්න ඕන වෝටර් රාෆ්ටිං කරන්න සහ අනිකුත් ඇඩ්වෙන්චරස් ඇක්ටිවිටීස් වලට එන්න බය වෙන්න එපා අපි දැන් කාලා එන්න කන තැනටත් එක්කරගෙන යන්නකො අපිට කොහොමද දන්නේ කැම දෙන්නේ මේක පැකේජ් එකක් විදිහට අපිට හම්බුනේ ඒ කියන්නේ බස් එකට ඒ කියන්නේ ඕගනයිස් කරලා තියෙන්නේ බස් එකටයි ඊට පස්සේ කැම වලටයි මෙතන ඇක්ටිවිටීස් වලටයි ඔක්කොටම 3000ක් තමයි අපෙන් ගත්තේ ඒ කියන්නේ කැම්පස් වයිස් එකතු කරපු නිසා දැන් ඉතින් ඒකටම හම්බෙන බුෆේ එකක් තියෙනවා කිව්ව දවල්ට මට මතක විදියට අපි දැන් කන්න යනවා කාලා හම්බෙමු මේවා වහන්න ඔක්කොම වහන්න මේ දැන් తాවකාලිකව මේ සප්පාය. සේවය නැස් කරනවා මට උණුසුම් නැති ඔන්න අපි චේන්ජ් කරලා ආවා දැන් කන්න යන්න හදන්නේ කන්න යනවා කියලා දැන් කී පාරක් නම් කිව්වද වීඩියෝ එකේ මත් මේ එඩිට් කරද්දි තමයි බලන්නේ ඇත්තටම ගොඩාක් ලොකු බඩගින්න එක තමයි ඒ වෙලාවේ හිටියේ ඒක නිසා තමයි ඔය හැම වෙලේම කන්න ඕනි කියලා කියවන්නේ උදේට ෂෝට් ඊට්ස් නේ අනික ගත්තේ ඒ හින්දා ඒ වෙද්දි ගොඩාක් ලොකු බඩගින්නක හිටියේ හායි ඔයාලට මම පෙන්නුවේ කැලණි ගඟේ තමයි අපි රාෆ්ටින් කරේ රැපිඩ් වේව්ස් රැපිඩ් කියලා જાතියක් තියෙනවා ඒවා වේව්ස් හරි දෙවෙනියක් වෙන හයියෙන් යනවා අපි ඒ වගේ බෝට්ටුව පැදගෙන යනවා ඒවා ගල් වල වැදෙද්දි එන ෆෝස් එකක් එනවා සමහර වෙලාවට බෝට්ටුව පෙල්ලෙන්න පුළුවන් ඔව් එතකොට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා ඔව් මේකේ තියෙනවා 5 කිලෝමීටර්ස් 10 කිලෝමීටර්ස් එහෙමම අපිට මේ ගෙවලේ පැකේජ් එක ඇඩ් කරගන්න පුළුවන් අපි අද ගියේ 5 කිලෝමීටර්ස් අර 10 කිලෝමීටර් පැකේජ් එකට මොකද ලොකු එකක් තියෙනවා කියන්නේ ලොකු රැපිඩ් වේව් එකක් තියෙනවා කිව්වා මේ ෆ්ලැට් මොකුත් නැතුව දිගටම පල්ලම වගේ තියෙනවා. ඔයාලා ඇවිල්ලා try කරලා බලන්න ෂෝක්. බය වෙන්න දෙයක් නැහැ. බෝඩ් එක පෙරළුණත් ඔයාලට මේ ලයිෆ් ජැකට් තියෙන තුරු ඔයාලා පා වෙනවා. මේ කියන්නේ ගර්ල්ස් ලගේ මේ චේන්ජින් රූම් එක මේ පැත්තේ තියෙනවා අර මේ නිල් පාට මේ බෝඩ් එකෙන් එහා පැත්තේ තියෙන්නේ බොයිස් ලගේ චේන්ජින් රූම් එක අපේ ගර්ල්ස් තාම චේන්ජ් කරනවා ඉතින් දන්නවනේ කැලලමයිද චේන්ජ් කරන්න ගියම කොච්චර වෙලා යනවද කියලා තියෙන්නේ මෙතන නම් ෆොටෝ ෂූට් එකක් යනවා මේ ඉන්නේ ෂෙනන් ඔයාලා දන්නවා ඇති දැන් මෙයාව සමහර විට මේ මට වඩා මෙයාගේ vlogs මේ බලනවා ඇති ඕගොල්ලෝ මොකද මේ මෙයා නිතරම vlogs කියනවා මම එහෙම වැඩි කියන්නේ නෑනේ මෙයාගේ මේ vlog එකේ නම මොකද Medventures එච්චරයිනේ ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න Medventures මෙයාගේ වීඩියෝස් මාරම ලස්සනයි quality editing තියෙනවා බලමු අපි
ඔන්න අපි ආපහු හොස්ටල් එකට යන්න බස් එකට නගින්න තමයි මේ හදන්නේ. මොකද මොන්සි ගයිස් අපි දැන් තමයි ෆැකල්ටි එකට ආවේ. දැන් අපි මේ කට්ටියත් එක්ක හොස්ටල් එකට යන ගමන් දැන් වෙලාව රෑ 11යි. දැන් කොහොමද ඔයගොල්ලන්ට? හන්සි දැන් නම් නිදියනවා. විට්ටුවේ මෙහෙම එනකොට ඒවා ඉන්දියන් වගේ ගත්තා ඒගොල්ලෝ. වීඩියෝ. ඔව් දැක්කා. ඉතින් මෙතනින් අපේ vlog එක ඉවරයි අද දවසට. ආයේ දවසක හම්බෙමු අලුත් vlog එකකින්. bye.